ආයිබෝවන් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් YouTube channel එකට. ඉතින් මේ channel එක ඉදිරිපත් කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ විදිහට දැන් මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලින් මේ channel එකේ මොනවද ඉදිරිපත් කරන්න කියන එක ගැන කෙටි වීඩියෝ එකක් කරහා දැනුවත් කිරීම සිද්ධ කරා. ඉතින් ඒ අනුව ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ පළවෙනි වීඩියෝ එක අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එකේ පෙන්වන්නේ අපේ සීතාවක ප්‍රදේශයේ එහෙම නැත්නම් අපි ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන ඒ තමයි සුන්දර විහාරයක් පිළිබඳව. ඉතින් මේ තමයි සීතාවක මාණික්කවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානය. ඉතින් ඕනම කෙනෙක්ට ගියොත් ආයෙ වතාවක් එන්න හිතෙන තැනක්. ඒ තරම් සුන්දර විහාරස්ථානයක්. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක හරහා මේ විහාරස්ථානයේ ස්වභාවය කොයි වගේද කියන එක ගැන ඔයගොල්ලන්ට පෙන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විජයාරාම විහාරස්ථානයේ ස්තූපය. ඉතින් ඒක ඉතාමත් සුන්දර ස්ථානයක පිහිටලා තියෙනවා කියන එක අපිට පේනවා. කඳු මුදුනක් වගේ තැනක් නිසා වටපිටාවට ඉතාමත් හොඳින් මේ දිස් වෙනවා කියලාත් කියන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ මේ දකින්නේ මේ විහාරස්ථානයේ තියෙන බෝධීන් වහන්සේ. ඒකත් ඉතාමත් අලංකාරයි කියලා කියන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අද පෝය දිනේ හින්දා මේ වන්දනාමාන කරගන්න ඇවිල්ලා තියෙනවා කියන එකත් පේනවා. මොකද මේ වීඩියෝ එක අපි ඉදිරිපත් කරන්නේ ජනවාරි මාසයේ එහෙම නැත්නම් දුරුතු පෝය දිනේ එහෙම නැත්නම් ජනවාරි 3 වෙනිදා 2026 අවුරුද්දේ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් පන්සලට ඇවිල්ලා ඉන්නවා කියන එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට මේ බෝධීන් වහන්සේ ගැන තවදුරටත් කතා කරනවා නම් ගොඩක් අපිට පන්සල් වල දැක ගන්න ලැබෙන්නේ නැහැ බෝධිගරය කියන දේ. ඉතින් මේ පන්සලේ අපිට බෝධිගරය බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඒ කියන්නේ බෝධිය වටාවට ඉදි කරපු ගෘහය කියන ඒ ගොඩනැගිල්ල අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් අපිට පැරණි කාලේ මේවා දැක ගන්න පුළුවන් වුණත් වර්තමානයේ මේවා ගොඩක් විහාරස්ථාන වල දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අතිනුත් මේ විහාරස්ථානයේට සුවිශේෂී බවක් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් මේ විහාරයේ තියෙන සුවිශේෂී දෙයක් තමයි කුඩා බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ විහාරයේ අවට භූමිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ වයින් කිහිපයක්. ඉතින් ඔයගලන්ට දැන් ඒවා බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේ තැනින් තැන පිහිටලා තියෙනවා. ඊටම සුන්දරයි ඒ දර්ශනයත්. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ මේ විහාරයේ තියෙන තවත් සුවිශේෂීම අංගයක්. ඒ තමයි මේ විහාරයේ තියෙනවා හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. උන්වහන්සේ දිස් වෙන ආකාරය කොයි වගේද කියන එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. දෙපසින් පොකුණු වගේ දේවල් ඉදි කරලා ඊටමත් අලංකාරව මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගොඩනගලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට විහාරස්ථානයේ දැක ගන්න පුළුවන් වෙන ඉතාමත් සුවිශේෂී අංගයක් තමයි මේ විදිහට පේලියට අපිට බලා ගන්න පුළුවන් වෙන මේ සංඝයා වහන්සේලා. එහෙම නැත්නම් මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා. ඉතාමත් සුවිශේෂී බුදුරජාණන් වහන්සේ සමග පාගමනින් යම්කිසි චාරිකාවක් වඩින ආකාරය නිරූපණය කරන ප්‍රතිමා කියලා කියන්න පුළුවන්. එනිසා ඒවටත් ඉතාමත් සුවිශේෂී ස්ථානයක් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. පන්සලේ තියෙන වැදගත්ම අංගයේ විදිහටත් හොඳින්ම කැපිපෙන අංගයේ විදිහටත් පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ විහාරයේ බුද්ධ මන්දිරය දක්වාම එක පෙළට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් යන්නේ මේ විහාරය තිබෙන ඒ දිශාවට. දෙපසින් මෙම ප්‍රතිමාවන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් විහාර මන්දිරය බලා ගන්න ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට ඉතාමත් අලංකාරව මේක චිත්‍රවලින් විචිත්‍රවත් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ චිත්‍රත් ඉතාමත් සුවිශේෂී කියලා කියන්න පුළුවන්. ඒ සම්බන්ධව මම පසුවට අනිවාර්යෙන් මතක් කරන්නම්. මොකද සාමාන්‍ය අපි දකින අර ඒකාකාරී චිත්‍ර වලට වඩා අර පෞරාණිකත්වය කියන එක අපිට හොඳින්ම දැනෙන විදිහට අපේ කලා ශෛලියේ වෙනම ආකාරයකට නිරූපණය වන විදිහට මේවා නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒකෙන් බුද්ධ මන්දිරයට විශේෂ ආකර්ශනීය ස්වභාවයක් ලැබිලා තියෙනවා කියන එකත් පේනවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා කිහිප නමක්ම අපිට බලා ගන්නත් පුළුවන්. ඉතින් බුද්ධ මන්දිරයට පිටින් ඕගොල්ලන්ට තවත් ඉතාමත් සුවිශේෂී අංගයක් දැක ගන්න පුළුවන් මේ විහාරයට අදාළව. ඉතින් සාමාන්‍ය ගොඩක් විහාරස්ථාන වල දැක ගන්න නැති දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ තමයි බුදුරන් වහන්සේගේ සස්සතිය දැක්වෙන ඒ අවස්ථාවන් ටික නිරූපණය කරලා තියෙනවා. ඒ සති 7 අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒවට වෙන වෙනම ගෘහයන් නිර්මාණය කරලා ඒ අවස්ථාව හොඳින්ම නිරූපණය වෙන විදිහට මේ නිර්මාණය කරලා තියෙනවා කියන එක පේනවා. ඒ සතියෙන් සතියට අදාළ ඒ සිදුවීම් මාලාවන් පාදක කරගෙන. ඒකත් ඉතාමත් විචිත්‍රවත් නිර්මාණයක් විදිහට අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඒකත් විශේෂී වෙන්නේ ඒ හේතුව හින්දා. ඊළඟට ඔයගොල්ලෝ මේ දකින්නේ මේ විහාරය චිත්‍ර සහ වෙනත් දේ නිර්මාණ වලින් ඉතාමත් හොඳින් විචිත්‍රවත් කරන්න කටයුතු කරපු ඒ සුවිශේෂී පුද්ගලයන් අතර විශිෂ්ටතම කෙනා. ඉතින් ඒ තමයි මාධව සෝමරත්න මහත්මයා. ඉතින් කියන්න සතුටුයි ඇත්තටම එතුමා මා ජීවත් වන ගමේ ඉන්න ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඉතින් ඔහු ආසන්නයේ ජීවත් වීමට ලැබීම පවා වාග්යක් විදිහටම සලකනවා. මොකද එවැනි පුද්ගලයන් බොහෝම සීමිත ප්‍රමාණයක් තමයි අපේ රටේ ඉන්නේ. එතරම් ප්‍රසිද්ධියක් ලබා ගත්තේ නැතත් ඔවුන් නියම කලාකරුවෝ විදිහට අපිට පෙන්වා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ විහාරස්ථානයේ සිට අවට වටපිටාව කොහොමද අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් සීතාවක පුරවරයේම ඉතාමත් සුන්දරව අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කඳු පන්ති ටිකත් එක්ක අවට භූමිය කොයි වගේද කියන එක. ඉතින් සුන්දර තැනක ඉදි කරපු සුන්දර විහාරස්ථානයක් විදියට මේ විජයාරාම විහාරය පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔබ ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න අවිස්සාවේල නගරයට. ඉතාමත් ආසන්න තැනක තියෙන නිසා. එhmenan අපි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්නම් සියලු දෙනාටම ආයිබෝවන් තෙරුවන් සරණයි.